හායි එවරිවන් තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය හදාරන ඔයාලා වෙනුවෙන් අද මම ගෙනාව පාඩම තමයි විද්‍යාවේ විවිධ විධික්‍රම කියන පාඩමේ දෙවැනි කොටස. ඉතින් මේ පාඩමේ පළමු කොටස මං කලින් වීඩියෝ එක සාකච්ඡා කරා. ඔයාලා ඒ පාඩම් බැලුවේ නැත්නම් මේක බලන්න කලින් ඒ පාඩම් බලලා මේක බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතිං විධික්‍රම යටතේ තියෙන සෝපන්‍යාස නිගාමී විධික්‍රමේ නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම බලමු සෝපන්‍යාස නිගාමී විධික්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. උද්ගමනවාදී විධික්‍රමයට එරෙහිව ගොඩනැගුණු විධික්‍රමය ලෙස මෙය හැඳින්විය හැක. නිගාමී විධික්‍රමය පදනම් වී ඇත්තේ උපන්‍යාසයක් තුළින් අනාවැකි ප්‍රකාශ කරනවා යන පදම මතයි. ඒ කියන්නේ උපන්‍යාසයක් තුළින් තමයි අනාවැකි පළ කරන්නේ. නිගාමී විධික්‍රමයේ ප්‍රධාන ගුරුකුල දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමය. දෙවෙනි එක නිගාමී අසත්‍යකරණවාදී විධික්‍රමය. නිගාමී විධික්‍රම යටතේ තියෙන පළවෙනි විධික්‍රමය තමයි නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමය. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමය ගැන. විද්‍යාවේ තර්කය උද්ගාමී නොවන බවත් එය නිගාමී සත්‍යේක්ෂණ ස්වරූපයක් දරන බවත් ඉදිරිපත් කරමින් මෙම විධික්‍රමය ඉදිරිපත් කරනු ලැබුවේ කාල් හෙම්පල් හා අර්නස්ට් නේගල් විසිනි. එනිසාම එය හෙම්පල් නේගල් ආකෘතිය ලෙස හඳුන්වනු ලැබේ. ඔයාලට පේන්නේ මේ පහතින් කාල් හෙම්පල් සහ අර්නස්ට් නේගල්. උද්ගමනවාදී විධික්‍රමයට විවේචනයක් හා විකල්පයක් වශයෙන් තමයි නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමය මේ කාල් හෙම්පල් හා අර්නස්ට් නේගල් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ. එනිසා මෙම ආකෘතිය නැත්නම් මෙම විධික්‍රමය හෙම්පල් නේගල් ආකෘතිය ලෙසද හඳුන්වනු ලබනවා. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කරනු ලැබූ මෙම විධික්‍රමයේ තර්කය වූයේ මුලින්ම උපන්‍යාසයක් ගොඩනගාගෙන එම උපන්‍යාසයෙන් අනාවැකියක් බිහි කර ගනී. පසු එම අනාවැකියෙන් ගම්‍ය කරනු ලැබූ දේ පරීක්ෂණ ප්‍රතිඵල සමග ගැලපේ නම් එම උපන්‍යාසය පිළිගන්නා. ඒ කියන්නේ උපන්‍යාසයක් තුළින් අනාවැකියක් බිහි කරලා ඒ අනාවැකියෙන් ගම්‍ය කරපු දේවල් පරීක්ෂණ ප්‍රතිඵල සමග ගැලපෙනවා නම් ඒ අනාවැකිය පිළිගෙන උපන්‍යාසය පිළිගැනීම තමයි මෙයාලගේ ආකෘතියේ මූලික හරය වෙන්නේ. ඉදිරිපත් කරනු ලැබූ තර්කයේ සරල ආකෘතිය පහත පරිදිය. උපන්‍යාසයක් තුළින් අනාවැකිය බිහි කරලා අනාවැකිය පිළිගෙන උපන්‍යාස පිළිගැනීම තමයි සිදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපන්‍යාසයක් මගින් අනාවැකියක් බිහි කරලා අනාවැකිය ගම්‍ය කරන ලබන පරීක්ෂණ ප්‍රතිඵල මත ගැලපෙන නිසා උපන්‍යාසය පිළිගැනීම තමයි මෙයාලගේ ආකෘතිය වෙන්නේ. උදාහරණයක් දීලා තියෙනවා ඔක්සිකරණයේ සත්‍ය නම් කිසියම් වස්තුවක් දහණයෙන් පසු එහි බර වැඩි වේ. ඔක්සිකරණයේ සත්‍ය නම් කිසියම් වස්තුවක් දහණයෙන් පසු එහි බර වැඩි වේ. කිසියම් වස්තුවක් දහණයෙන් පසු එහි බර වැඩි වූ බව පරීක්ෂණ අනුව සත්‍ය විය. එම නිසා ඔක්සිකරණය සත්‍ය විය. ඔක්සිකරණය සත්‍යයි නම් කිසියම් වස්තුවක් දහණය වුණාට පස්සේ ඒකේ බර වැඩි වෙනවා කියලා කියනවා. ඊට පස්සේ කිසියම් වස්තුවක් දහණයෙන් පස්සේ ඒකේ බර වැඩි වෙනවා කියලා පරීක්ෂණ ප්‍රතිඵල මත ඔප්පු වුණා. ඒ නිසා ඔක්සිකරණය සත්‍යයයි පිළිගන්නවා. ඊළඟට තියෙනවා උපන්‍යාසයක් මගින් ඍජුවම අනාවැකි බිහි කර ගැනීම අපහසු වේ. එනිසා අනාවැකියක් බිහි කර ගැනීමේදී උපන්‍යාස වලට අමතරව ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස සහාය වේ. ප්‍රාථමික කරුණු කියන්නේ නිරීක්ෂිත දත්ත. දැන් අපි කිව්වේ උපන්‍යාසයක් තුලින් අනාවැකියක් බිහි කරගන්නවා කියලානේ. එතකොට උපන්‍යාසයක් තුලින් අනාවැකියක් බිහි කරගන්නකොට උපන්‍යාසයට කෙලින්ම අනාවැකියක් බිහි කරගන්න බෑ. අනාවැකියක් බිහි කර ගැනීමේදී උපන්‍යාසයට සහායක උපන්‍යාස සහ ප්‍රාථමික කරුණු කියන ඒවා සහයෝගය වෙනවා. මෙම තර්කයේ විස්තරාත්මක ආකෘතිය පහත පරිදිය. උපන්‍යාසයට ප්‍රාථමික කරුණු 1, ප්‍රාථමික කරුණු 2, ප්‍රාථමික කරුණු 3 වගේ ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස 1, සහායක උපන්‍යාස 2, සහායක උපන්‍යාස 3 ආදියට සහායක උපන්‍යාසත් එකතු වෙලා තමයි උපන්‍යාසත් සමග එකතු වෙලා තමයි අනාවැකිය බිහි කරන්නේ. ඒ අනාවැකිය සත්‍ය බව ඔප්පු කරගෙන උපන්‍යාසය සත්‍යයයි පිළිගැනීම තමයි මෙයාලගේ විස්තරාත්මක ආකෘතිය ලෙස සලකන්න පුළුවන් වෙන්නේ.
ඊළඟට තියෙනවා මෙලෙස උපන්‍යාසයක් ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස උපයෝගී කරගෙන අනාවැකියක් බිහි කරගන්නා අතර එම අනාවැකිය සත්‍ය නම් උපන්‍යාසයේ සත්‍යය. අපි කලින් කියපුවකම තමයි උපන්‍යාසයක් තුළින් අනාවැකියක් බිහි කරනකොට අනාවැකිය බිහි කිරීමේදී උපන්‍යාසයට ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස සහයෝගය වෙනවා. ඊට පස්සේ බිහි කරගන්න අනාවැකිය පරීක්ෂණ ප්‍රතිඵල මත සත්‍යවීම මත උපන්‍යාසයේ සත්‍යයයි පිළිගැනීම තමයි සිදු කරන්නේ. ඊළඟට තියෙනවා ගුරුත්වාකර්ෂණ වාදය උපන්‍යාසයේ ලෙසගෙන සෙනසුරුගේ කක්ෂය පිළිබඳව අනාවැකියක් ප්‍රකාශ කරන්නේ යයි සිතමු. එවිට ප්‍රාථමික කරුණු ලෙස ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ වාදය තමයි උපන්‍යාසය. ඒ උපන්‍යාසයට සහයෝගය වෙන ප්‍රාථමික කරුණු තමයි සූර්යාගේ ස්කන්ධය, සෙනසුරුගේ ස්කන්ධය, සූර්යයා හා සෙනසුරු අතර දුර, සෙනසුරු සහ අනෙක් ග්‍රහලෝක අතර දුර. මේවා ප්‍රාථමික කරුණු කියන්නේ නිරීක්ෂිත දත්ත. ඊළඟට තවද සහායක උපන්‍යාසයේ ලෙස E1 සිට E3 දක්වා කෙප්ලර් නියම දක්වන්න පුළුවන්. මේ විදිහට අපි කතා කරපු නිගාමී සත්‍යක්ෂණවාදී විධික්‍රමයේ දුර්වලතා තියෙනවා. පළවෙනි දුර්වලතාව ඉදිරිපත් කළ තියෙනවා සත්‍යක්ෂණවාදීන්ගේ තර්කන ව්‍යුහය නිගාමී ක්‍රමයට අනුව නිෂ්ප්‍රමාණ එකක් වීම. ඔවුන්ගේ තර්කන ආකෘතිය පහත පරිදිය. උපන්‍යාසයක් තුළින් අනාවැකියක් බිහි කළා ඒ අනාවැකිය සත්‍යයයි පිළිගෙන උපන්‍යාසය පිළිගැනීමනේ යාළගේ තර්කන ආකෘතිය. මෙහිදී නිගාමී තර්කයට අනුව ගම්ම්‍ය වාක්‍යයක අපරාංග පේලියක ඇති විට පූර්වාංගය නිගමනය ලෙස ගැනීම නිෂ්ප්‍රමාණ වන අතර අපරාංග ආභාසය මේ තුළට හටගෙන ඇත. ගම්ම්‍ය වාක්‍යයක අපරාංගය තුළින් පූර්වාංගය නිගමනය කිරීමේදී අපරාංග ආභාෂය ඇතිවෙනවා. ඒ නිසා මේ ආකෘතිය නිෂ්ප්‍රමාණ එකක් කියලා දුර්වලතාවයක් ඉදිරිපත් කළ තියෙනවා. ඊළඟට තියෙන දුර්වලතාවය තමයි නිගාමී සත්‍යක්ෂණවාදය තුළ උද්ගාමී ලක්ෂණ දැක්ගත හැකිවීම. ඒ යටතේ සත්‍යක්ෂණවාදීන්ගේ තර්කන ව්‍යුහය තුළ උද්ගාමී ලක්ෂණ තිබීම. උද්ගාමී විධික්‍රමයක් කියලා කියන්නේ නිරීක්ෂණයෙන් අනතුරුව උපන්‍යාසයක් ගොඩනගා ගැනීමේ විධික්‍රමයනේ. එතකොට ඒකේ තියෙන නිරීක්ෂණය කරන කියන කොටස නිගාමී සත්‍යක්ෂණවාදී විධික්‍රමයටත් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ උපන්‍යාසයක් තුළින් අනාවැකි බිහි කර ගැනීමේදී උපන්‍යාසයට සහායක කරුණු සහ ප්‍රාථමික කරුණු කියන ඒවා සහායක උපන්‍යාස සහ ප්‍රාථමික කරුණු කියන ඒවා උපකාරී වෙනවා. එතකොට ප්‍රාථමික කරුණු කියන්නේ නිරීක්ෂිත දත්ත. ඒ නිරීක්ෂිත දත්ත සාමාන්‍යයෙන් යොදාගන්නේ උද්ගාමී විධික්‍රමය තුළ. ඊළඟට තියෙනවා උපන්‍යාසයක් සත්‍ය වන්නේ සම්භාවිතා පදනමකින් යයි පිළිගැනීම. ඒ කියන්නේ උද්ගාමී විධික්‍රමය තුළ තමයි නිරීක්ෂණය කරන දත්ත සත්‍යවීම මත උපන්‍යාසය සත්‍ය වෙන්නේ. හැබැයි මේ නිගාමී විධික්‍රමය තුලත් අනාවැකිය පරීක්ෂණ ප්‍රතිඵල මත සත්‍යවීමේ සම්භාවිතාවය අනුව තමයි උපන්‍යාසය පිළිගන්නේ. අනාවැකි ප්‍රමාණය අනාවැකි සත්‍යවීමේ වාර ගණන වැඩි වෙනකොට තමයි මේ උපන්‍යාසයේ සත්‍යවීමේ වාර ගණන වැඩි වෙන්නේ. ඊළඟ දුර්වලතාවය තමයි ප්‍රත්‍යක්ෂය ඇතුළු නිරීක්ෂණ වාක්‍ය ස්ථාවරයයි සැලකීම. අප නිරීක්ෂණය කරන ලබන සියල්ලක්ම ස්ථාවර නොවේ. ඒවා වාද බරිත වෙනවා. එනම් සෑම නිරීක්ෂණයක් වාගේම වාදයකට අනුව හෝ සංකල්පයකට අනුව හැඩ ගැසී ඇත. එක් පුද්ගලයා තම තමන් යම්කිසි ප්‍රපංචයක් පිළිබඳ නිරීක්ෂණය කරන ආකාරය අනුව විවිධ නිගමන වලට එළඹීමට පුළුවන්. උදාහරණයක් දීලා තියෙනවා එක්ස්රේ ඡායාරූපයක් නිරීක්ෂණය කරන ලබන වෛද්‍යවරයෙක් වෛද්‍ය ශිෂ්‍යයෙක් කුඩා දරුවෙක් යන පුද්ගල කාණ්ඩ තුන ඉදිරිපත් කරන නිගමන එකිනෙකට වෙනස් වේ. මේ දුර්වලතාවය උද්ගමනවාදී විධික්‍රමයේ තිබ්බ දුර්වලතාවයක්. ඊළඟ දුර්වලතාවය තමයි උපන්‍යාසයේ සත්‍ය වන්නේ සම්භාවිතාවකින් යයි පිළිගැනීම. අපි මේක නිගාමී සත්‍යක්ෂණවාදී විධික්‍රමයේ තියෙන උද්ගාමී ලක්ෂණ යටතේ කතා කරා. උපන්‍යාසයක් සත්‍යයයි පිළිගනු ලබන්නේ උපන්‍යාසයෙන් ගම්ම්‍ය කරන අනාවැකි සත්‍යවීමේ පදනම මතයි. අනාවැකියක් සත්‍ය වූ පමණින් උපන්‍යාසයේ 100%ක් සත්‍යයයි පිළි නොගන්නා අතර අනාවැකි සත්‍ය වන වාර ගණන වැඩිවීමේදී උපන්‍යාසයේද සත්‍යවීමේ සම්භාවිතාව වැඩි වේ. එසේ උපන්‍යාසයක් සම්භාවිතාවෙන් යුතුව පිළිගැනීම දුර්වලතාවයක්. ඒ කියන්නේ අපි උපන්‍යාසයෙන් ගම්ම්‍ය කරන අනාවැකිය පරීක්ෂණ ප්‍රතිඵල මත සත්‍යවීමේ වාර ගණන වැඩි වෙනකොට තමයි උපන්‍යාසයක් සත්‍යවීමේ සම්භාවිතාව වැඩි වෙන්නේ.
ඒක සම්භාවිතාවෙන් යුතුව පිළිගන්න නිසා ඒක මේ විධික්‍රමයේ තියෙන දුර්වලතාවයක් කියලා කියනවා. ඊළඟ දුර්වලතාවය තමයි විද්‍යාත්මක දැනුම ප්‍රගතිය කරා ගෙන යන්නේ සත්‍යක්ෂණ මාර්ගය මගින් නොව එකී න්‍යායයන් ප්‍රතික්ෂේපණයට සහ අසත්‍යකරණයට ලක් කිරීමෙනි. සත්‍යක්ෂණවාදයේ මූලික හරය තමයි න්‍යායයන් සත්‍යක්ෂණයට ලක් කිරීම නැත්නම් පිළිගැනීම. හැබැයි දුර්වලතාවයක් ඉදිරිපත් කළ තියෙනවා විද්‍යාව ඉදිරියට යන්නේ මේ සත්‍යක්ෂණ මාර්ගයෙන් නොව න්‍යායයන් අසත්‍යකරණය කිරීමෙන් කියලා. උදාහරණයක් ලෙස පෘථිවි කේන්ද්‍රවාදය අසත්‍යකරණය කළා තමයි සූර්ය කේන්ද්‍රවාදය ගොඩනැගුණේ. ෆ්ලොජිස්ටන්වාදය අසත්‍යකරණය කළා තමයි ඔක්සිකරණවාදය ගොඩනැගුවේ. ඊළඟ දුර්වලතාවය තමයි උපන්‍යාසය තුලින් නිගාමී ලෙස අනාවැකි ප්‍රකාශ කිරීම සියලු විද්‍යාවන්ට අයත් පොදු කරුණක් නොවීම. අවසාන දුර්වලතාවය තමයි සහ මුලින්ම නිගාමී තර්කන ක්‍රමයකින් නව දැනුමක් ලබා ගන්න බැහැ. නිගාමී ක්‍රමයකින් නව දැනුමක් ලැබෙන්නේ නැහැ. අවයව තුලින් තමයි නිගමනය ඔප්පු කරගන්නේ. බාහිර ලෝකයට ගිහිල්ලා නව දැනුමක් ලබා ගන්න මේ නිගාමී ක්‍රමවේදය තුලින් ලබා ගන්න බැහැ. නිගාමී ක්‍රමවේදය තුලින් සිදු කරගන්න බැහැ. ඉතින් දැන් අපි නිගාමී සත්‍යක්ෂණවාදී විධික්‍රමය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඉතින් මේ විධික්‍රමවල ඉතිරි කොටස් වගේම තවත් පාඩම් රසක් සමග සම්බන්ධ වෙන්න ඔයාලා මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.